ආයුබෝවන් හැමෝටම ඔයාලා මේ එකතු වෙන්නේ කපුනෝන YouTube channel එකත් එක්ක. අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙට තියෙන ලොකු ප්‍රශ්නයක් ගැන. ඒ තමයි first date එකක්. එහෙමත් නැත්නම් පළමු හමුවීම. කෙනෙක්ව මුලින්ම හම්බෙන්න යනකොට අපේ හිතේ පොඩි බයක්, චකිතයක් තියෙනව නේද? කොහොමද කතා කරන්නේ? මොනවද අඳින්නේ? එයා මං ගැන මොනව හිතයිද? අන්න ඒ නිසාම අද මම ඔයාලට කියනවා පළමු හමුවීමේදී අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් ගැන. පෙනුම සහ පිරිසිදුකම. පළමු දේ තමයි first impression එක. ඒ කියන්නේ ඔබව දැක්ක ගමන් එයාට ඇතිවන හැඟීම. ඇඳුම ගොඩක් සරල, ඒ වගේම ඔබට පහසු ඇඳුමක් තෝරගන්න. අනවශ්‍ය විදියට සැරසෙන්න යන්න එපා. පිරිසිදුකම. සුවඳ විලවුන් වර්ගයක් පාවිච්චි කරන්න. හැබැයි ඒක ඕනට වඩා වැඩි වෙන්නත් එපා. විශේෂයෙන්ම මුඛයේ දුර්ගන්ධය සහ පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙන්න. වෙලාවට වැඩ කිරීම. මේක ලංකාවේ අපිට ගොඩක් වැදගත් දෙයක්. හමු වෙන්න දාගත්තු වෙලාවට විනාඩි 5ක් හෝ 10ක් කලින් යන්න උත්සාහ කරන්න. ඔබට පරක්කු වෙනවා කියන්නේ ඔබ එයාගේ වෙලාවට ගරු කරන්නේ නැහැ කියන එකයි. ඒ නිසා පළමු හමුවීමෙන්ම ලකුණු අඩු කරගන්න එපා. සවන් දීම සහ සංවාදය. ගොඩක් අය කරන වැරද්දක් තමයි තමන් ගැනම විතරක් කියවන එක. සවන් දෙන්න. එයා කියන දේවලට හොඳින් ඇහුම්කන් දෙන්න. ප්‍රශ්න අහන්න එපා. එයාගේ කැමැත්ත ප්‍රශ්න අහන්න. ප්‍රශ්න අහන්න. එයාගේ කැමැත්ත අකමැත්ත ගැන උනන්දුවෙන් අහන්න. හැබැයි ඒක පොලිස් ප්‍රශ්න කිරීමක් වගේ වෙන්න දෙන්න එපා. ඇස් දෙක දෙස බලාගෙන කතා කරන්න. eye contact. මේකෙන් ඔබේ විශ්වාසය පෙනෙනවා. දුරකථනය පසෙක තබන්න. මේක තමයි වැදගත්ම දේ. ඔයා එයා එක්ක ඉන්න වෙලාවේ දිගටම ෆෝන් එකේ ඉන්නවා නම් ඒක එයාට කරන ලොකු අගෞරවයක්. ෆෝන් එක සයිලන්ට් කරන්න. නැත්නම් බෑග් එකට දාගන්න. ඔබේ සම්පූර්ණ අවධානය එයාට දෙන්න. අවසානයේ ස්තුති කිරීම. හමුවීම අවසානයේදී එයා ආපු එක ගැන ස්තුති කරන්න. ගෙදර ගියාට පස්සේ මම ගෙදර ආවා. අද දවස ගොඩක් සතුටුයි වගේ කෙටි පණිවිඩයක් යවන්න අමතක කරන්න එපා. ඉතින් මේ කරුණු ටික පිළිපැද්දොත් ඔබේ පළමු හමුවීම සාර්ථක කරගන්න අනිවාර්යෙන්ම පුළුවන් වෙයි. මේ වගේ තවත් වටිනා උපදෙස් දැනගන්න කපුනෝන සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.